දැන් එන්නම් කිව්වා පොඩ්ඩක් ඉන්න. නෑ කාරි කමන්නේ අයියා ඇතුළේ ඉන්නකෝ ප්‍රශ්නයක් නෑ. මට ගහ ගන්න නෙමෙයි අයියෝ ඕනේ. මගේ වයිෆ් ගේ කකුල බෑ. අයියා සාධාරණයක් කරන්න. හරිද? වැදගත් මහත්තයෙක් එක ඇත්ත. හරිද? අපි නොවැදගත් එකත් ඇත්ත. හරි. ඔයා ඒකනේ කියන්නේ. හරිද? ඔයා කරපු වැඩේ වැරදි. මං ඇහුවේ මොලයක් නැද්ද? හරියට මානේ අනිත් මිනිස්සු ගැන හිතන්නේ නැද්ද කියලා. හරිද? ඔයා ඒකට තමයි මෙතන ඇවිල්ලා ඇප්පුවේ කොටිකාවත් අන්දියේදී. ඔන්න වාහනේ අංකේ. මගේ වයිෆ් ගේ කකුල අමාරුයි. මගේ වයිෆ් ගේ. මෙයා හප්පලා. මෙයා නඩුකාරයෙක් කියලා මෙයාට යන්න දෙන්නලු. මෙයාට උඩින් යන්න ලයිසන් තියනවලු. මගේ බයිසිකලේ මේ තියෙන්නේ. ආයෙ ලෙඩක් ආවොත් ඒකටත් ඔයා තමයි වග කියන්න ඕනේ. හරිද? ඔයානේ පිටිපස්සෙන් ඇවිල්ලා හැප්පුවේ. එතනට දෙන්නෙක් ඇවිල්ලා කියනවා මෙයාට යන්න දෙන්නලු. මෙයා නඩුකාරයෙක් ඉඳ මෙයාට යන්න දෙන්නලු. මගේ ෆෝන් එකේ අනිත් වීඩියෝ සේරම තියෙනවා. මම නෝමල් වීඩියෝ දැම්මේ. වඩා හදිස්සියට මම නෝමල් වීඩියෝ දැම්මේ මොකද මෙයා වාහනේ පැනගන්න ගියා. ෆයින් එක ගියා. මෙයාගේ වාහනේ අංකෙමේ. මෙයා නඩුකාරයෙක්ලු. මෙයාට මිනිස්සු හප්පගෙන යන්න ලයිසන් තියනවා කියලා මෙයාගේ කටින්ම කිව්වා. නඩුකාරයෙන් මට යන්න ඕනේ විදියකට අයිතිය තියනවා කියලා. අද මට හෙට තව කොල්ලෙක්ට මෙයා අංගොඩ අන්දීදී එකපාරක් මාව හප්පන්න හැදුවා. ඒ හප්පන්න හදපු වෙලේ මම වාහනේ පැත්තට ගල්ලා මම ඇහුවා මොලයක් නැද්ද හරියට වාහනේ එලවන්න ඔහොම පාරේ මිනිස්සු යට කරා යනවාද කියලා. මෙයා ඒකට ඇවිල්ලා හරියටම මෙතනදී මාව හැප්පුවා මගේ බයික් එකේ පිටිපස්සේ. ඇරලා දාලා ඇවිල්ලා හැප්පුවා මාව. ජනනීට කෝල් එකක් දාලා කියන්නේ ඇක්සිඩන්ට් එකක් වුණා එන්නම් කියලා. මෙයාට යන්න දෙන්නලු. මෙයා වැදගත් මිනිස්සෙක්ලු. දැන් දෙන්නේ මෙතනට ඇවිල්ලා කියනවා මිනිස්සු දැන් ඒ දෙන්න වැයුවා. දෙන්නේ නවත්තලා කියනවා මෙයා වැදගත් මිනිස්සෙක් මෙයාට යන්න දෙන්නලු. වැදගත් එක ඇත්ත. ඒ වුණාට මෙයාට මිනිස්සු හප්පන්න ලයිසන් නැහැ නේ. ඒකට මොකක් කරේ ඩිග්‍රියක් අරන් තියෙනවද දන්නේ නැහැ මෙයා. වාහනෙන් බහින්නේ එයාගේ වැරද්ද එයාගේ කපටිකම නිසා එයා වාහනෙන් බහින්නේ. එයාගේ වැරද්ද නිසා එයා වාහනෙන් බහින. මම දැන් පොලිසියට කෝල් කරා. දැන් මගේ ෆෝන් එකේ අනිත් වීඩියෝ සේරම තියෙනවා. මෙයා පාරේ මම තව මිනිස්සෙක්ව යට කරන් යන්නත් හැදුවා. වාහනේ නවත්ත ගත්තාම අර මිනිස්සයව යට කරන්නත් ඇදුවා. ඔව්. එයා බහින්නේ කිසි දෙයකට බහින්නේ. දැන් අහන්න බෑනේ. දැන් කවුරුත් නෑනේ මං අහන්න බෑ. ඔව්. නෑ මෙයා දැක්කද අර මිනිස්සයව හප්පන්න ගියා වාහනේ. ඒ මිනිස්සයා ඉස්සර වෙලා නතර කරාම මෙයා හප්පන්න ගියා. ඒ මිනිස්සයව හප්පන්න ගියා. මමයි ඊට පස්සේ බොනෙට් එක ඉස්සරහට එල්ලගේ පුළුවන් නම් හප්පා යන්න ගියා. වැරදි කළා මිනිසුන්ගත් ඒව හප්පා. වැරදි කළා මිනිසුන්ගේ ඒව හප්පන්න පුළුවන් දයි. වාහනේ නවත්තන්න ඇදුවම අර මිනිස්සයව හප්පන්න ගියා. හප්පලා දාලා යන්න ගියා. මම බොනෙට් එක ඉස්සේ නෑ කඩුවෙල ඉඳන්ම තව කොල්ලෙක්වත් මේව කරගෙන ආවා. නෑ ඔයා මේකට සාධාරණයක් කරන්න. හරිද? මේකට සාධාරණයක් කරන්න. ඔයා එක්ක බෑලා කතා කරනවා. ඔයාගේ කිසි වැදගත්කමක් නැහැනේ. ඔතනින්ම ඔයාගේ වැදගත්කම් පේනවනේ. හා වෙච්ච දේ මම දන්න නිසා තමයි ඔයාට කතා කරේ. දැන් මෙයා කියනවා මෙයාට යන්න දෙන්නලු. මෙයා මිනිස්සු හප්පලා මෙයාට යන්න දෙන්නලු. එයාට යන්න දෙන්නලු. එයාට යන්න දෙන්නලු. එයා මිනිස්සු හප්පලා එයාට යන්න. හරිද?
නෑ ඔක්කොම මම වීඩියෝ කරගත්තා. මම Facebook live එකක් දාලා තියෙන්නේ. මේක කට්ටුනත් Facebook එකේ තියෙනවනේ. දැන් පොලිසියෙන් ආවත් මෙයාට මෙයාගේ පැත්තට කතා කරොත් මට වීඩියෝ එක තියෙනවනේ. දැන් බාණ්ඩයි මගේ වැඩ කීයක් පාඩුද කියලා. ඈ මං කතා කරායි. නෑ දෙන්නම කතා කරා. මෙයා කතා කරද්දී ආන්සර් කරේ නෑ. මෙයාට යන්න දෙන්නලු. මෙයා මිනිස්සු අප්පලා මෙයාට යන්න දෙන්න. අද මට වුණා නම් හෙට තව කොල්ලෙක්ට හෙට තව මිනිස්සෙක්. මගේ වයිෆ් ගේ කකුල අමාරු. අයියේ දෙන්නෙක් ඇවිල්ලා කියනවා මේ මිනිස්සයා වැදගත් මිනිස්සෙක් ඒ මිනිස්සයාට යන්න දෙන්න. වැදගත් මිනිස්සුන්ට මිනිස්සු අප්පන්ට ලයිසන් තියනවාද අයියේ? ඔක්කොම සල්ලි වලට. මේක අනිත් පැත්ත උනාට මුනේ බයිසිකලයක් දුරක් දෙන්න කියන්න නෑ මේක. අනිවාර්යයෙන්. ඔව් බබරයක්.